ආයුබෝවන් කියලා පිළිගන්නවා. එහෙනම් සියලු දෙනාම අදත් ඔයාලා මේක අහවලා ඉන්නේ JS Studio YouTube channel එකෙන් ගේන තවත් brand new episode එකක් එක්ක. right. එහෙනම් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඇයි මං එහෙම කියන්නේ? දැන් අපි ඕනතරම් අපි chatbot ලා හදනවා. ඕනතරම් අපි site use කරලා AI use කරලා අපි ඕනතරම් එතකොට මොකක්ද programming වෙන්න පුළුවන් මොකක් හරි service එකකට අපි මොකක් හරි product එකක් නිර්මාණය කරනවා මෙන්න මේ API කියන concept එක යොදාගෙන. ඇත්තටම API එකක් කියන්නේ මොකද්ද? API key එකක් කියන්නේ මොකද්ද? API key එකේ තියෙන ප්‍රයෝජන මොකද්ද? අපිට API key එකක් අපේ වැඩ කටයුතු පහසු කරගන්න අපි කොහොමද API එකක් යොදාගන්නේ? එහෙනම් කතා කරමු මේ ගැන step by step deeply කතා කරමු. එහෙනම් යමු වීඩියෝ එකට. වීඩියෝ යන්න කලින් ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. අනිවාර්යෙන් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon click කරන්න මතක කරන්න එපා. එහෙනම් like එකක් දාගෙනම අපි යමු මේ interesting වීඩියෝ එකට. අපි දැන් API ගැන ඉගෙන ගන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන පිරිසක් ඉන්නවා. ඒ පිරිස අනිවාර්යෙන් මේ වීඩියෝ එක skip නොකර දිගටම බලන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් පාඩුවක් වෙන්නේ නැහැ. මම ඔයගොල්ලන්ට මේක step by step මොකද්ද මේ API key එකක් කියන්නේ? API key එකෙන් කරන්න පුළුවන් දේවල් මොනවද? API key එක අප තියෙන්නේ මොකටද? API key එකෙන් අපි කරන දේවල් අපි කොහොමද ඒවා අනිත් පැත්තට බෙදාගන්නේ කියලා අනිවාර්යෙන් step by step හැමදේම කියලා දෙනවා. ස්ටීප්ලි කතා කරනවා. ඉතින් අපි යමු පාඩමට API key කියන්නේ මොකක්ද කියලා බලමු. මොකක්ද මේ API key කියන්නේ? ඇත්තටම API key කියලා අපි හඳුන්වන්නේ application programming interface එක. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි ගාව අපි හදනවා chatbot කෙනෙක්. right මම ඔයාලට පැහැදිලි සිංහලෙන් කියන්නම් හැමෝටම තේරෙන විදිහට. අපි හදනවා chatbot කෙනෙක්. chatbot කෙනෙක් හදුවට අපිට ඒක යා chatbot එක අපි communicate කරන පරිශීලකයා නැත්නම් user communicate කරනකොට එතන පොඩි ගැටලුවක් තියෙනවා. මොකද අපිට data ප්‍රමාණයක data සමූහයක ඒ කියන්නේ අපේ පරිගණකයක් නොවන තවත් තැනක තියෙන පරිද්දේශනක තියෙන data සමූහයකට access එකක් නැහැ. ඒ කියන්නේ ඒකට අපිට විවෘතව අපිට PC වීමක් හැකියාවක් නැහැ. ඒ නිසා අපිට ඒකේ response එක ගන්න බෑ. ඒ කියන්නේ අපි දැන් මොකක් හරි hi කියලා මොකක් හරි message එකක් දැම්මොත් එහෙනම් අපිට reply එකක් ගන්න හැකියාවක් නැහැ. මොකද ඒකට අපිට සම්බන්ධතාවයක් communication එකක් අපිට නැහැ. right අන්න ඒකට තමයි මෙන්න මේ API කියන concept එක හැදිලා තියෙන්නේ. ඇත්තටම API කියන concept එක මේ මෑතකදී ආපු එකක් නෙමෙයි. right අපිට මීට කලින් උත් programming ලෝකේ right මෙන්න මේ පරිගණක ලෝකයේ දිනුවත් එක්ක අපිට ආපු concept එකක් තමයි මෙන්න මේ API කියන concept එක. ඉතින් මෙන්න මේ API කියන concept එක ගොඩාක්ම ප්‍රචලිත වෙන්න ගත්තේ මෙන්න මේ AI තාක්ෂණය ආවට පස්සේ. right ඒ කියන්නේ අපි application programming නැත්නම් interface කියන එක මෙන්න මේ API කියන එක අපි හදන software එක වෙන්න පුළුවන්, සේවයක වෙන්න පුළුවන්, මොකක් හරි service එකක වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් මේක අපිට තේරෙන විදිහට අපි මේක පැහැදිලි කරගමු. දැන් තවත් පරිගණකයක දැන් මේ මගේ පරිගණකයේ මෙන්න මෙහෙම තියෙනවා. right ඒ කියන්නේ දැන් තවත් තැනක තියෙන පරිගණක කිහිපයක්. ඒ කියන්නේ පරිගණක කිහිපයක් එක්ක වෙලා අපි ඒක network ජාලයක් හදනවනේ. ඒක ඔයාලා දන්නවනේ. අන්නේ ජාලයක් හා සමූහයක් එකතු වෙලා data ප්‍රමාණයක් ස්ටෝර් කරලා තියෙන වෙනම සේවයක. සේවයක වෙන්න පුළුවන්, මොකක් හරි cloud එකක වෙන්න පුළුවන්, නැත්නම් මොකක් හරි service provider එකකගේ database එකක වෙන්න පුළුවන්. ඒක data යම්කිසි data ප්‍රමාණයක් ස්ටෝර් කරලා තියෙනවා. right අන්නේ data ප්‍රමාණයට අපි කියනවා data calculator. නැත්නම් අපි ඒකට කියනවා data සමූහයක්. data සමූහයකට අපිට විවෘතව පිවිසීමේ හැකියාවක් නෑ. අපි ඩිරෙක්ට්ලි අපිට සම්බන්ධ වීමේ හැකියාවක් නෑ. ඒකට අපිට අවශ්‍ය වෙනවා ඒ සේව එක ඇක්සස් කරන්න. අපි ඒ සේව එක ඇක්සස් කරන්න අපිට අවසරයක් අවශ්‍ය වෙනවා. right ඒක ලිමිටේෂන් නැතුව වෙන්න පුළුවන්, ලිමිටේෂන් නැතුව වෙන්න පුළුවන්. අපිට ඒක ඇක්සස් එකක් අවශ්‍ය වෙනවා. අන්නේ ඇක්සස් එක අපි භාවිතා කරන්න තමයි. ඒ ඇක්සස් එක අපි හිමි කරගන්න තමයි මෙන්න මේ API key එකක් කියන එක ගන්න. right අපි API key එකක් කියන්නේ මොකද්ද කියලා කතා කරනවා. දැන් අපි කතා කරන්නේ මොකද්ද මේ API කියන්නේ කියලා. ඉතින් API වර්ග කිහිපයක් තියෙනවා. right මේකේ අපිට ගන්න පුළුවන් open source API. නැත්නම් අපි කියනවා open API කියලා කියනවා. ඉතින් මොකද්ද open API කියන්නේ? open API කියන්නේ අපි දන්නවා දැන් අපිට programming language තියෙනවානේ. අපි කියමු CSS තියෙනවා, එතකොට HTML තියෙනවා, එතකොට Node.js, එතකොට Python. ඒ වගේ අපිට විවිධාකාර ක්‍රමාලේඛන භාෂා තියෙනවා. නැත්නම් computer language තියෙනවා. අන්නේ language එකකට
අපිට තියෙන ඇක්සස් එකක් තමයි. ඒ කියන්නේ අපේ ලැන්ග්වේජ් එක කොහෙන් හරි data ස්ටෝර් කරලා තියෙන තැනකින් අපි ඒක data අරගෙන අපේ data එකත් එක්ක කැල්කියුලේට් කරලා අපේ data එකත් එක්ක අපි ඒක මික්ස් කරලා අපි ඒක හදා ගන්නවා මොකක් හරි ඇප්ලිකේෂන් එකක්. නැත්නම් ඇප් එකක් හදා ගන්නවා. නැත්නම් ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන් එකක් හදා ගන්නවා. නැත්නම් වෙබ්සයිට් එකක් හදා ගන්නවා. අන්න ඒකට අපි කියනවා ඒක open API. නැත්නම් අපිට ඒක open source විදිහට use කරන්න බෑ. ඒක වාසි තමයි අපිට ඒක අපිට ඕන විදිහට අපිට කස්ටමයිස් කරලා හදා ගන්න පුළුවන්. ඒකයි open API කියන API වල තියෙන වාසිය. ඉතින් නමුත් අනිත් API වලගේ තමයි අපිට මෙන්න මේ application programming interface කියන එක. ඉතින් මෙන්න මෙතනදී අපිට යම් කිසි ප්‍රොවයිඩර් කෙනෙක්ගේ නැත්නම් අපි කියමු දැන් අපි උදාහරණයක් වශයෙන් ගමු OpenAI. OpenAI සමාගම එයාලා API අපිට ෆ්‍රී දෙන්නේ නැහැ. රයිට්? එයාලා අපේ එයාලගේ data store එකෙන් එයාලගේ data calculator එකෙන් අපි ස්ටෝර් කරලා තියෙන තැනින් අපිට access key එකක් දෙනවා. අන්න ඒකට අපි කියන API key කියලා. අන්න ඒක හරහා අපි අපේ app එකක් develop කරනවා. ඒ කියන්නේ ඒකේ API key එකයි එයාලගේ data save එකේ link එකයි අපි link කරලා අපේ code එකක් වෙනවා. ඒ කියන්නේ JavaScript වෙන්න පුළුවන්, Python වෙන්න පුළුවන්. ඔය ඕනෑම එකකට අපි ඒක අපේ API key එකයි අපේ අන්නේ link එකයි link කරලා අපි ඒක communication එකක් හදා ගන්නවා. ඒ කියන්නේ දැන් එතකොට අපි ගාව API key එකක් තියෙනවා, API link එකක් තියෙනවා. අපි දැන් ඒ code එක හදන් ඉවරයි. එතකොට මොකද කරන්නේ? අපි දැන් අපි app එක open කරලා අපි මොකක්ද අපි තම උදාහරණයක් වශයෙන් ගමු chatbot එක නිර්මාණය කරා කියලා. ඒ chatbot අපි මොකක්ද message එකක් දානවා. අපි hi කියලා දානවා. එතකොට hi කියලා හාපුවාම එතකොට දකින්න තියෙන ඕනම AI එක අපිට reply එකක් විදිහට hi කියලා දාපුවාම reply එකක් විදිහට එන්නේ hi have a nice day කියලා එහෙම වැටෙනවා. හරි? help I can help you today කියලා එහෙම වැටෙනවා. ඉතින් අන්න ඒ වගේ අපිට ඒ වගේ අර කමියුනිකේෂන් එකක් හදා ගන්න තමයි අපිට මේ access key එකක් අවශ්‍ය වෙන්නේ. access එකක් අවශ්‍ය වෙන්නේ. අන්න ඒක තමයි අපි මේ API භාවිතා කරන්නේ. API කියන්නේ එහෙනම් මොකද්ද? සරලව හඳුන්වන්නේ තවත් තැනක තියෙන data save එකක වෙන්න පුළුවන්, cloud එකක තියෙන පුළුවන් අන්‍ය access එකක් අපේ වැඩසටහන නැත්නම් අපි හදපු app එකකට අපි හදපු programming එකකට නැත්නම් අපි හදපු website එකකට link කරලා තමයි මෙන්න මේ සරලව කියන්නේ API කියලා. ඉතින් මේ API කියන එක ගොඩාක් සංකීර්ණ කාරණයක්. නමුත් මම ඔයාලට පැහැදිලිව උදාහරණයක් වශයෙන් මේ කිව්වේ. ඉතින් මේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ PowerPoint එකක් තියෙනවා. ඉතින් ඒකෙත් මම ඔයාලට පැහැදිලිව දාලා තියෙනවා මොකද්ද උදාහරණයක් සමගම right ඔයාගේ app එකකට නැත්නම් අපි උදාහරණයක් වශයෙන් ගමු weather app එකක්. ඒ කියන්නේ weather කියන්නේ කාලගුණයේ මයින් app එකක් වගේ. දැන් අපි කාලගුණයේ මයින් ඕන නම් අපි app එක හදාගත්තට අපිට කාලගුණයත් එක්ක සම්බන්ධ වෙන්න බෑනේ. ඒ කියන්නේ දැන් අපි දන්නවා අද තාක්ෂණ දිනුවත් එක්ක කාලගුණයේ මයින්නේ විවිධාකාර උපකරණ භාවිතා කරලා විවිධාකාර ගණිතමය ක්‍රම භාවිතා කරලා නේද? යොදාගෙන data සමූහයක් එකතු කරලා තමයි දැන් AI එකත් එක්ක බල ගන්නලා data සමූහයක් එක්ක එකතු කරලා තමයි එයා අර අපිට ලබා දෙන්නේ. right? අන්න ඒකට අපිට access එකක් අවශ්‍ය වෙනවනේ. අපි weather app එකක් හදාගත්තා. weather interface එක හදාගත්තා. weather එකේ මෙන්න මෙහෙමයි අපිට කාලගුණය පෙන්වන්න ඕන කොහොමද කියලා හදාගත්තා. ඉතින් හදාගත්තට තේරුමක් නැහැ අපිට ඒක real data අපිට අපි real time දෙන්න බෑ. right? අන්න ඒකට අපි යොදා ගන්න ඕන අපිට API සම්බන්ධතාවයක් අවශ්‍ය වෙනවා. අන්න ඒකට API සම්බන්ධතාවයට අපි ගන්න පුළුවන්. එතකොට API weather app එකක් open weather app එකක් API එකක් ගන්න පුළුවන්. right? ඒ වගේ දැන් සාමාන්‍යයෙන් open weather app API ගොඩක් අපිට free ගන්න පුළුවන්. නමුත් අපිට ඒක අර දිගින් දිගටම communicate කරගෙන අපිට ඒක real time අපිට protection එක ගන්න පුළුවන් නම් ගන්න වෙන්නේ අපිට buy කරන්න වෙනවා API service එකක්. right? අන්න ඒ වගේ අපි උදාහරණයක් ගත්තොත් API කියන්නේ අන්න එහෙමයි. ඉතින් මේ ගැන පොඩි ඔයාලට අපහසුතාවයක් තියෙනවා. right? API කියන්නේ මොකක්ද කියලා ඔයාලට අපහසුතාවයක් තියෙනවා. මේ වීඩියෝ එක පොඩි අඩුපාඩුකම් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා comment box එකේ comment කරන්න අහන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා comment box එකේ comment කරන්න අහන්න පුළුවන්. right? ඊළඟට බලමු API key එකක් කියන්නේ මොකක්ද කියලා. right? මොකක්ද ඇත්තට මේ API key එකක් කියන්නේ? දැන් අපි API access එකක් ගත්තනේ. අපි access එක ගත්තා. ඒ කියන්නේ අපි ඒ site එක හරි වෙන්න පුළුවන්. ඒක cloud එක වෙන්න පුළුවන්. අපි register වෙලා access එක ගත්තා. ඉතින් අපි access එක ගත්තට ඒක තේරුමක් නැහැ. අපිට ඒ link එක link කරාට කියලා තේරුමකුත් නැහැ. අපිට API key එකක් ඕන. මොකද්ද මේ API key එක කියන්නේ? API key එක කියන්නේ ඒ app එක හරහා. හරිද? ඒ කියන්නේ එයාලගේ cloud එක හරහා වෙන්න පුළුවන්. එයාලගේ service එක වෙන්න පුළුවන්. නැත්නම් එයාලගේ save එක වෙන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් වශයෙන් ගමුකෝ OpenAI ලගේ අපිට AI model එක ටික දාලා ස්ටෝර් කරලා තියෙන තැනක් තියෙනවානේ. අන්න ඒකට අපි කියනවා
AI ස්ටෝරේජ් එකක් කියලා හිතමුකෝ අපි. ඒ කියන්නේ මොකක්යි සේවයක් තියෙනවා කියමුකෝ. අන්නේ සේවයකට අපිට ඇක්සස් එකක් අවශ්‍ය වෙනවා. අන්නේ ඇක්සස් එකට අපිට අපේ ඊමේල් එකට අපේ ඊමේල් එකට වෙන්න පුළුවන්, අපේ ෆෝන් නම්බරයට වෙන්න පුළුවන්. ඒකට ගැලපෙන්න අපිටම අනන්‍ය වූ කීයක් හම්බෙනවා. right? අපිට අනන්‍ය වූ පාස් කෝඩ් එකක් හම්බෙනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ API key එකක් කියලා. ඒ කියන්නේ ඒක ඔයාට හම්බෙන API key එක තව කෙනෙක්ට හම්බෙන්නේ නැහැ. දැන් ඔයාත් ඊමේල් එකක් දීලා රෙජිස්ටර් වෙනවා. මමත් රෙජිස්ටර් වෙනවා. මට දෙන API key එක නෙමෙයි ඔයාට දෙන්නේ. ඒ කියන්නේ හැමෝටම එකින් එකකට වෙනස් විදිහට තමයි API keys හම්බෙන්නේ. අන්නේ API key එකෙන් එයාලට identify කරගන්නවා. දැන් ඔයාලා app එකකට දැන් ඔයාගේ app එකකට වෙන්න පුළුවන්, නැත්නම් website එකකට වෙන්න පුළුවන්, නැත්නම් software එකකට වෙන්න පුළුවන්. ඔයා API key එක link කරා කියමුකෝ. API key එක link කරලා API link කරලා ඔක්කොම හදාගෙන ඔයා app එක run කරනවා. දැන් ඔයා app එක run කරාම එතකොට ඔයාගේ API, ඒ කියන්නේ ඔයාගේ ID එක තමයි මෙන්න මේ API key කියන්නේ. අන්නේ API key එක හරහා තමයි මෙන්න මේ user මෙන්න මෙහෙම data එකක් ආවා, මම දැන් ඒක ස්ටෝර් කරලා ඒකට අවශ්‍ය කරන ප්‍රතිස්ථානය යවන්න ඕන කියලා identify කරගන්නේ මෙන්න මේ API key එක හරහා තමයි. right? එතකොට අපිට මේක API key එකක් කියන්නේ අපිට access token එකක්. right? සරලව ඒක හඳුන්වා ගන්න. ඒ කියන්නේ අපිට තවත් තැනක තියෙන සේවය එකක් වෙන්න පුළුවන්, තවත් තැනක තියෙන cloud එකක් වෙන්න පුළුවන්. අපි උදාහරණයක් AI ගත්තා. AI cloud එකක තියෙන data වලට අපිට access එකක් හිමි කරගන්න. අපේ app එක හරහා අපි access එකක් හිමි කරගන්න තමයි මෙන්න මේ API key එකක් කියලා එකක් යොදාගන්නේ. අන්න ඒක තමයි මේ API key එක කියලා කියන්නේ. ඉතින් ඔයාලට පැහැදිලිව මෙන්න මේ ඔයාලට ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන්. මොකද්ද මේ API key එක කියන්නේ මම ඔයාලට සරලව හැමෝටම තේරෙන විදිහට තමයි මේ කියලා දුන්නේ. right? ඒ කියන්නේ ඒ වගේම ඔයාලට මම උදාහරණයක් පෙන්නලා දීලා තියෙනවා. බලන්න API key එකක් සාමාන්‍යයෙන් දැන් අපි පටන් ගැම්මක් තියෙනවා. දැන් අපි URL එකක් ගත්තත් URL එකත් අපිට කොටස් කිහිපයකට බෙදෙනවානේ. අන්න ඒ වගේ තමයි මේ API key එකත්. API key එක පළවෙනි අපි අකුරු වලින් අපේ ඒ provider එකේ අපි access key එක හම්බ වෙනවා. ඒ කියන්නේ provider ට වෙනම ඒක API key එකේ අනන්‍යතාවයක් තියෙනවා. අන්න ඒ key එකකින් කොටසක් හම්බ වෙනවා. දැන් මැදට තමයි අපේ කෝඩ් එක හම්බෙන්නේ. ඒ කියන්නේ encrypt වුණ අපේ කෝඩ් එක හම්බෙන්නේ. right? අවසානයටත් අපිට අංක කිහිපයක් බලා ගන්න පුළුවන්. ඒ අංක වලින් යම් කිසි දේවල් සංකේතයක් වෙනවා. අපි ඒ කියන්නේ ඉදිරියට කතා කරමු. මම ඩීප්ලි කතා කරන්නේ මෙන්න මේ API key එක කියන්නේ මොකද්ද? API key එකේ තියෙන ප්‍රයෝජන මොනවද? API key වලින් අපි හදන software ආරම්භුවා software වෙන්න පුළුවන්, website වෙන්න පුළුවන්. කොහොමද අපි ඒවා තව කට්ටියට බෙදාගන්නේ කියලා, තව කට්ටියත් එක්ක බෙදාගන්න කියලා දෙන්න යන්නේ. right? අපි කතා කරා මොකද්ද මේ API එකක් කියන්නේ මොකද්ද? API key එකක් කියන්නේ මොකද්ද කියලා කතා කරා. දැන් අපි ඊළඟට කතා කරමු API key එකෙන් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. දැන් අපි බලමු API key එකෙන් අපිට ඕන තරම් දේවල් කරන්න පුළුවන්. දැන් අද වෙනකොට දැන් ඉස්සර නම් අපිට language Java එක language එකක් use කරලා අපිට මොකක් හරි app එකක් වෙන්න, website එකක් වෙන්න පුළුවන්, නැත්නම් මොකක් හරි app එකක් වෙන්න පුළුවන් අපිට හදන්න පුළුවන්. නමුත් දැන් අපිට AI තාක්ෂණය තියෙන නිසා අපිට පුළුවන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන් මෙන්න මේ API හරහා. right? අපිට data calculate කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි දැන් API එකක් ගත්තා අපි දෙන අපි currency එක. පිටරක අපි කියමු දැන් රුපියල් convert කරන්න ඕන ඩොලර් වලට. එහෙනම් ඩොලර් convert කරන්න ඕන රුපියල් වලට. එන්නයි වගේ අපිට currency changing app එකක් හදන්න පුළුවන්. අන්න ඒකට අපිට අවශ්‍ය කරනවා ඒ වගේ currency app API එකක් අවශ්‍ය වෙනවා. අන්න ඒ වගේ API එකක් අරගෙන අපිට පුළුවන් ඒක link කරලා ඒ වගේ එකක් හදාගන්න. ඒ වගේම live data ලබා ගන්න පුළුවන්. මොකද live data කියන්නේ? අපිට පුළුවන් weather app එකක්. ඒ කියන්නේ live කියන්නේ මේ අවස්ථාවේදී වෙන දෙයක් නේ. මේ අවස්ථාවේදී වෙනස් වෙමින් යන ඒ කියන්නේ අන්න ඒක අපි කියන live data. අන්නේ live data අපිට ලබාගෙන ඒ අරහා අපිට app එකක් හදා ගන්න පුළුවන්. ඒ API අරගෙන අපිට අපේ app එකක් හදලා, අපේ software එකක් හදලා, අපේ website එකක් හදලා ඒ අරහා අපිට access එක ගන්න පුළුවන්. ඒ අරහා අපිට live data calculate කරගෙන හදා ගන්න පුළුවන්. right? ඒ වගේම chatbot අන්න අපිට වැදගත්ම point එක. right? අපිට chatbot කෙනෙක් හදන්න පුළුවන්. ඒ කියන්නේ ChatGPT වෙන්න පුළුවන්, Gemini pool වෙන්න පුළුවන්, ඒ වගේම DeepSeek වෙන්න පුළුවන්, නැත්නම් අපිට cloud AI වෙන්න පුළුවන්. ඔය ඕනේ හැම එකම අපිට API key එකක් අරගෙන අපිට පුළුවන් chatbot කෙනෙක් හදාගන්න. ඒ කියන්නේ chatbot assistant කෙනෙක් හදාගන්න. ඒ කියන්නේ
දැන් අපි chat GPT use කරන්නේ අන්න ඒ වගේම එකක් අපිට හදා ගන්න පුළුවන් අපේම කියලා ඒ API කී කරා right ඒක free වෙන්න පුළුවන් buy කරලා වෙන්න පුළුවන් package මත වෙන්න පුළුවන් මට හදන්න පුළුවන් ඒ වගේම අපිට email යවා ගන්න පුළුවන් auto email යවන්න auto SMS යවන්න ඒ වගේම auto message යවන්න හදා ගන්න පුළුවන් දැන් ඔයාලා Facebook එකේ එහෙම දකිනවා ඇති විවිධාකාර කට්ටිය ඒ කියන්නේ එලා විකුණනවා develop කරපු WhatsApp එකක් right ඒ කියන්නේ අර WhatsApp එකේම clone එකක් අරගෙන එයාලා ඒක develop කරනවා ඒ කියන්නේ එයාලගේ ඒ කියන්නේ ඒක මොකක්ද කොහොමද කරන්න එක දන්නවද ඒක කරන්න ඇත්තටම ලේසි කියන්නේ ඉතින් පොඩි නම තියෙන්න ඕන ඒ කියන්නේ අපිට පුළුවන් අපිට WhatsApp අපිට කියමු WhatsApp business API එකක් තියෙනවා right WhatsApp business API එකක් කියනවා නම් අපිට පුළුවන් ඒ API key එක use කරලා අපිට පුළුවන් ඒ වගේ app එකක් නිර්මාණය කරන්න. ඒ කියන්නේ auto SMS යවන්න, auto email යවන්න, auto message යවන්න අපිට හදා ගන්න පුළුවන් right. ඒතකොට ඒක උදාහරණයක් වශයෙන් මෙතන දීලා තියෙනවා Twilio API එක දීලා තියෙනවා. ඒ වගේම Send Guide API එක දීලා තියෙනවා. ඒ වගේ එකක් අපිට buy කරලා අපිට පුළුවන් ඒවා අපිට use කරන්න පුළුවන් අපේ API key එක විදියට. right ඊළඟ file upload කරන්න අපි API තියෙනවා. right කියන්නේ file upload කියන්නේ මේක cloud එකක්. right file uploading කියන්නේ මේක cloud එකක් හරහා වෙන දෙයක්. ඒක උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි දැන් Google ළඟ තියෙනවා Google Drive එක. right ඒක නමුත් Google Drive එක අපිට API cloud service එකක් විතර uploading service එකක් විතර අපිට යොදා ගන්න බෑ. මොකද Google cloud AI එක අපිට කොහොමවත් access එක තියෙනවා. right ඒක නිකන් cloud එකක් විතරයි. right ඒක ඊට එහා ඒක අපිට සේවයක් විතර අපිට මේ ස්ටෑන්ඩ් බයි කරගෙන යනවා නම් අපිට ඒකට යම්කිසි ගෙවීමක් කරන්න ඕන. ඒතකොට අපිට ඒකට API කී එකක් හම්බෙන්නේ අපේ email එකට access එකක් හම්බෙන්නේ. right නමුත් අපිට Firebase Google Firebase වෙන්න පුළුවන් නැත්නම් අපිට Cloud Money වෙන්න පුළුවන්. ඒ වගේ platform වලින් අපිට පුළුවන් මෙන්න මේ API අපිටම කියලා API කී එකක් අරගෙන API කී එක කරා අපිට ඒගොල්ලන් මේ storage නැත්නම් cloud එක use කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම payment gateway එකක් අපිට හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ PayPal වෙන්න පුළුවන් නැත්නම් අපි කියනවාට Payoneer වෙන්න පුළුවන්. ඒ වගේ එකකින් අපිට API කී කරගෙන අපිට payment method එකක් හදන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පුළුවන් අපේ PayPal ID එක use කරලා PayPal API ID එක use කරලා අපිට පුළුවන් අපේම site එකක් තුළ තව කෙනෙක්ට pay කරන්න online pay කරන්න හදාගන්න system එකක් හදාගන්න පුළුවන් මෙන්න මේ API use කරගෙන. right ඉතින් දැන් අපි කතා කරා API එකක් කියන්නේ මොකද්ද? API key එකක් කියන්නේ මොකද්ද? API key එකෙන් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. ඉතින් මේ API key එකෙන් කරන්න පුළුවන් දේවල් මෙන්න මේ පොඩ්ඩක් සීමිතව තිබ්බට ඇත්තම ගොඩාක් දේවල් කරන්න පුළුවන්. right මම ඔයාලට උදාහරණයක් පෙන්නන්න මම කරපු දේවල් ගැන API key එකක් API key යොදාගෙන ඒක ඉස්සර මම පෙන්නන්නම්. ඉතින් දැන් අපි කතා කරමු API වල ප්‍රයෝජන මොනවද කියලා. right API වල ප්‍රයෝජන ගත්තොත් එහෙම ගොඩාක් ප්‍රයෝජන තියෙනවා. API කියලා ප්‍රයෝජන තමයි අපිට කාලය වැඩිම දැන් මෙතන එහෙම නෑ අපිට කාලය වගේම ශ්‍රමය මුදල අපිට ඉතිරි කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපේම කියලා API මේ සර්විස් එකක් පටන් ගන්නවා. අපේම කියලා අපි කියමු AI එකක් හදනවා කියලා. අපේම කියලා AI එකක් හදනවා. කියන්නේ අපේම data එකතු කරලා, අපිම data එකතු කරලා, අපි මේවා data calculate කරලා, අපිම data ඒවා save store කරලා, ඒවා අපිට ඒක අපි data අපි හොයා ගන්න data තව කියන්නේ ඒවා AI එකට link කරලා ඒවා කරගෙන යනකොට අපිට ලොකු කාලයක්, ශ්‍රමයක් වගේම අපිට මුදලක් වැය වෙනවා. අන්න ඒක ඉතිරි කරගන්න පුළුවන් මෙන්න මේ තව API key එකක් API service එක කරා අපිට ඒවා භාවිතා කරනකොට. right ඒ වගේම තමයි ශීඝ්‍ර සංවර්ධනය. මොකද්ද මේ ශීඝ්‍ර සංවර්ධනය කියන්නේ? ඒ කියන්නේ දැන් අපි යටතේ අපි මේක මේ save data දීලා ඒක ආය නැවත එයාට data store කරලා data පුහුණු කරලා training කරලා يعني data training දන්නවනේ ඔයගොල්ලෝ. අන්න ඒ වගේ data training කරලා ඒකට එහෙම කරනවා කියන්නේ අපිට ඒක ලොකු කරදරයක්. ඒ වගේම ලොකු කාලයක් යනවා, ලොකු වැයක් يعني ලොකු මුදලක් වැය කරන්න වෙනවා. ලොකු يعني මුදලක් කියන්නේ අපිට කරම්බිලා ගත්තත් අපිට ලොකු විදමක් යනවානේ. අන්න ඒ වගේ අපිට තියෙන අපිට ඒ රිස්ක් එක අඩුයි. හරි ශීඝ්‍ර සංවර්ධනය කරන්න. එතකොට අපි නෙමෙයි. එතකොට අපි API කී එක ගත්ත ඒ සමාගම තමයි. නැත්නම් එතින ඒ කන්ට්‍රෝල් කරන සමාගම තමයි API key එකට එයා අවශ්‍ය කරන data තමයි අලුතෙන් data දාලා අලුතෙන් data අරගෙන එහෙම කරලා හදන්නේ. ඒත් අපිට API key කරා අපිට ඒවත් use කරන්න පුළුවන්. හරි ඒකේ වාසිය තියෙනවා. ඒතකොට ඒක දීර්ඝ සංවර්ධනයේ යටතේ අපිට වාසිය තියෙනවා. ඒ වගේම ආරක්ෂාව. හරි API key එකක් තියෙනකොට අපිට
ඩිරෙක්ට්ම අපිට ඒ සේවර් එකට සම්බන්ධ වෙන්න බෑනේ. අපේ API කී එක අපිට තිබ්බට අපේ ඇප් එකට අපේ කන්ට්‍රෝල් එකට අපේ තව කෙනෙක්ට ඇතුල් වෙන්න බෑ. මොකද මේ API කී එක අපිට එන්ක්‍රිප්ට් විදිහට හම්බෙන්නේ. හරි. ඒතර ඒ තව කෙනෙක්ට ඒක API කී එකෙන් ගත්තත් තීරමක් නෑ. මොකද ඒක access එක හම්බෙන්නේ අපේ email එක විතරයි. හරි. අන්න එහෙම එකක් තියෙනවා. අන්න ඒ වගේ තමයි ඒක ආරක්ෂාකාරී මෙතෙඩ් එක තමයි මේ API කී කියන්නේ. හරි. API service එක කියන්නේ. ඒ වගේම තමයි මේක API කී එක ලින්ක් කරන්න පහසුව. හරි. දැන් අපි අපේම කියලා අපිම API කී නැතුව අපේම කියලා ඒ රියල් ටයිම් ඒක හදනකොට ඒක ලින්ක් කරනකොට එක errors වෙන්න පුළුවන්, issues වෙන්න පුළුවන්, ඒ වගේම එක ගැටලුකාරී තත්ත්වයන් ඕන තරම් එන්න පුළුවන්. නමුත් මේ API කීයක් අපිට අරගෙන API එක ලින්ක් කරලා අපිට හදාගන්න එක හරි ලේසි. ඒක ඊටාම ලේසි වැඩක්. එතන මොකද ඒ සයිට් වලින් අපිට දීලා තියෙනවා මේ එයාට අදාළ කරන සයිම් ලින්ක් එකයි අදාළ කරන API කී එකක් දීලා තියෙනවා. අපිට තියෙන්නේ ඒක දෙක සම්බන්ධ කරගන්න. දැන් ඒ එකක් තියෙන නිසා අපිට තවත් පහසුවෙන් මේක අපිට ඒක සම්බන්ධ කරගන්න. අන්න ඒ වාසිය තියෙනවා මෙන්න මේ API සර්විස් එක හරහා. ඒ වගේම මුදල් ඉතිරි කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ අපිට මුදලක් ඉතුරු කරලා දෙනවා. දැන් මම කලින් කිව්වා වගේ ඒ උදාහරණ තමයි ගන්න වෙන්නේ. එතකොට දැන් අපේම කියලා රියල් ටයිම් අපිට AI chatbot කෙනෙක් හදනවා නම් AI chat මේ මොඩල් එකක් හදනවා නම් ට්‍රේනින් කරනවා නම් අපිට ලොකු කොස්ට් එකක් යනවා මෙන්න මේ වැඩේ කරගන්න. මොකද ඒකට අපිට ඩෙවලොපර් ඉන්ජිනියර්ස්ලා අවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට මේවා කයි තවත් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා ගන්න වෙනවා. අපිට ක්ලවුඩ් එකක් ගන්න වෙනවා. ගොඩක්ම ලොකුම විහිදුමක් ගන්න යන්නේ ඒක. මොකද ක්ලවුඩ් එකක් ගන්නවා කියන්නේ මේ AI එකක් ට්‍රේනින් කරනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙමෙයි. right අපිට ඒක අපිට දකිනකොට නිකන් නිකන් සරල වැඩක් කිව්වට ගොඩාක් සංකීර්ණ ප්‍රොසෙස් එකක් මේක තියෙන්නේ. අපිට RAM එක අතින් වෙන්න පුළුවන්, ප්‍රොසෙසර් එක අතින් වෙන්න පුළුවන්, මදර්බෝඩ් එක අතින් වෙන්න පුළුවන්. මේ හැම දෙයකින්ම ඉදිරියෙන් ඉන්න සිස්ටම් රික්වයර්මන්ට් අවශ්‍ය වෙනවා. graphic card එක වෙන්න විශේෂයෙන් graphic card එක අපිට මේ graphic processing වලට තමයි අනිවාර්යෙන් graphic card එක අනිවාර්යෙන් තියෙන්න ඕන. right ඒ විතරක් අන්න ඒ වගේ තමයි. ඒ විතරක් නෙමෙයි. ඒ වගේ අපිට ඒකට යන කරන් බිල එතකොට අනිත් සර්විස් එතකොට data ගන්නවා නම් අපිට ඒ වගේ පැකේජ් තියෙනවා නම් ගන්න අපිට මාසට 30000ක් 40000ක් ගෙවන්න වෙනවා. හරි. අන්න ඒ වගේ රිස්ක් එකක් ගන්න නැතුව අපිට මුදල් ඉතිරි කරගන්න පුළුවන් මේ තව කෙනෙක් අතට තියෙන API කීයක් අරගෙන අපිට පුළුවන් මුදල් ඉතිරි කිරීමේ හැකියාව තියෙනවා. හරි. API කී වල වාසිය අන්න ඒකයි. හොඳයි. දැන් අපි කතා කරා API එකක් කියන්නේ මොකද්ද? API කී එකක් කියන්නේ මොකද්ද? API වල තියෙන ප්‍රයෝජන මොනවද? API වලින් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා අපි ඩීප්ලි කතා කරා. ඉතින් මීට වඩා මම ගොඩක් දේවල් මේක මගේ channel එකේ මම කතා කරලා තියෙනවා. අපි කොහොමද chatbot assistant කෙනෙක් හදන්නේ කියලා කතා කරලා දීලා තියෙනවා. AI model use කරලා train කරන්නේ කොහොමද කියලා අපි deeply කතා කරලා තියෙනවා මෙන්න මේ channel එක හරහා. ඉතින් ඒවත් ඔයාලට බලන්න පුළුවන්. අනිවාර්යෙන් බලන්න. දෙයක් ඉගෙන ගන්න. තව කෙනෙක්ට මේවා ප්‍රයෝජනවත් වෙන්න ඉගෙන ගන්න. දැන් අපි බලමු API key එක අපි ලබා ගන්න කොහොමද කියලා. අපි මේ free දෙන API keys කොහොමද ලබා ගන්න කියලා කතා කරමු. මම මේක උදාහරණයක් වශයෙන් ගන්නද Google AI Studio එකෙන් දෙන අපිට free දෙන Gemini API key එක. ඉතින් මේක අරගෙන වාට ගොඩක් ලොකු වැඩක් කරන්න පුළුවන්. මම ඉස්සලාම් පෙන්නන්නම් මම කරපු වැඩ ඒ API key එක යොදාගෙන. right. ඔයාලා සම් Google එකට යන්න. Google ගිහලා search කරන්න Jesus Lanka Education කියලා. right. Jesus Lanka Education එක search කරන්න. search කරලා පස්සේ මෙන්න මේ වගේ site එකකට ඔයාලා ගෙනියයි. මේක පළවෙනි first link එක click කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ platform එකකට ඔයාලා ගෙනියයි. සරල ඉස්සර platform එකක් තියෙන්නේ. මෙන්න මේකද හරහා වට ඉගෙන ගැනීම කටයුතු කරනවා. ඔයා education පැත්තෙන් යනවා නම්, ඒ කියන්නේ IT පැත්තෙන් යන්න පුළුවන්, තාක්ෂණික පැත්තෙන් යන්න පුළුවන්, නැත්නම් AI පැත්තෙන් යන්න පුළුවන් නම් ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් පාඩම් මාලා විශාල ප්‍රමාණයක් වට free access කරන්න පුළුවන් මේ education යටතේ. ඒ වගේම මෙතන අපිට Singh AI කියලා platform එකක් තියෙනවා. මෙන්න Singh AI යටතේ ඔයාට AI model ගණනාවක් වට 100% free use කරන්න පුළුවන්. right? කිසිම limit එකක් නැතුව ඔයාට 100% free use කරන්න පුළුවන්. මේක ගොඩක් වැදගත් වෙන AI platform එකක්. ඉතින් ඔයාලා විසිට් කරලා බලන්න ඔයාට ප්‍රයෝජනවත් දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් ගන්න. ඒ වගේම වැදගත්ම කාරණේ තමයි මෙන්න මේ AI model ගොඩක් ගණනාවක්ම ඔයාට 100% free open source විදිහට ඔයාට API key එකත් එක්ක ලබා ගන්න පුළුවන්. 100% free ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ අපේ AI platform එකට යන්න, Singh AI platform එකට යන්න direct බෑ. ඒකට අපට access එකක් තියෙන්න ඕන. ඔයාට Gemini Graphic Studio හරි නැත්නම් ඔයාට Jesus Lanka Education platform හරහා ඔයාට ඒකට API මේ Singh AI platform එකට visit කරන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ දැන් මෙතන මම හදලපු AI model ගණනාවක් තියෙනවා. දැන් ඔයාට බලා ගන්න පුළුවන් AI Studio එකක් තියෙනවා. මේක සම්පූර්ණ මම පැහැදිලි කිරීමක් කරන්නම් ඊළඟ වීඩියෝ එකකින්. ඒ වගේම මෙතන තියෙනවා image to prompt generate එකක් තියෙනවා. ඒ වගේම chatbot assistant කෙනෙක් ඉන්නවා. ඒ වගේම live code edit එකක් තියෙනවා. AI මේ වලින් බලගන්න උන. ඒ වගේම මෙතන
කෝඩ් ජෙනරේටර් එකක් තියෙනවා, ඉමේජ් ජෙනරේටර් එකක් තියෙනවා. මේ ඔක්කොම හදා තියෙන්නේ ඒ API keys use කරලා තමයි. ඒ කියන්නේ Google Gemini API key එක වෙන්න පුළුවන්. හැමදේම use කළා. ඒ කියන්නේ මට ගන්න පුළුවන් API keys හැම එකම use කරලා තමයි මේ API key මේ application හදා තියෙන්නේ. ඉතින් මෙතන මම උදාහරණයක් වශයෙන් පෙන්නනවා මෙන්න මේ JS Studio AI Studio කෙනෙක් ගිහිලා මෙතන ගියාට පස්සේ අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. දැන් අපි YouTube content creator කෙනෙක් නම්, ඔයා social media content creator කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ අවශ්‍ය කරන මොකද්ද ඔයාට අවශ්‍ය වෙන්නේ? මට මොකද්ද මේ වීඩියෝ එක කරන්න පුළුවන් දේවල් කියලා ඔයාට prompt එකක් හදාගෙන ඒ prompt එක දීලා ඔයාට පුළුවන් ඔයාට මුළු plan එක මෙයා හදා දෙනවා. right ඔයාලා YouTube එකේ වීඩියෝ එක හදන්න ඕන කොහොමද, වීඩියෝ එක එඩිට් වෙන්න ඕන කොහොමද, thumbnail එක වෙන්න ඕන කොහොමද, එතකොට description එක කොහොමද එන්න ඕන, text එක කොහොමද දාන්නේ, හැමදේම මෙයා step by step ඔයාට explain කරලා කියලා දෙනවා මෙන්න මේ AI tool එක හරහා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මේ යන්න website එකට JS Lanka Education කියලා search කරන්න, නැත්නම් Janik Graphic Store search කරන්න. ඒ යටතේ ඔයාට Sing AI platform එකට access එක ගන්න පුළුවන්, Sing AI එකට යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාට YouTube content creator plan එක කියලා තියෙනවා. ඉතින් මෙතන අපිට උදාහරණ දීලා තියෙනවා. ඒ වගේ මම මෙතන උදාහරණයක් ක්ලික් කරන්න. මෙතන ඔයාට කරන්න තියෙන්නේ මෙතන generate plan කියන දෙන්න. generate plan එක දුන්නාට පස්සේ මෙයා automatically හැමදේම කියලා දෙනවා. ඔයාට ඉස්සලා මේක වීඩියෝ එකක් හදන්න ඕන කොහොමද? ඔයා channel එක පටන් ගන්න ඕන කොහොමද? ඔයා වීඩියෝ එකක් හදන්නේ කොහොමද? description එකක් හදන්නේ කොහොමද? link දාන්නේ කොහොමද? එයා හැමදේම මෙයා step by step කියලා දෙනවා. බලන්න උදාහරණයක් වගේ එයා description එක හදලා දෙනවා. right ඉතින් මේක යූස් කරන්න ඔයගොල්ලෝ ගොඩක් යූස්ෆුල් වෙයි මෙන්න මේ platform එක. ඉතින් මේක තව ඉදිරියට අප්ඩේට් වෙමින් පවතිනවා. ඒ කියන්නේ ඉදිරියට මේක අප්ඩේට් වෙනවා කියන්නේ ඔයාලට තවත් tool ගණනාවක් ඔයාලට මේක ඇඩ් වෙනවා ඉදිරියේදී. තවත් දියුණු කරන මේ app එක. ඉතින් මේ මම හදා තියෙන මෙන්න මේ platform එක හදා තියෙන්නේ අන්නේ මම කියලා දුන්න API keys use කරලා. ඒ කියන්නේ API සම්බන්ධතාවයක් access එකක් අපි උදාගන්න තමයි මෙන්න මේ platform හදා තියෙන්නේ. ඒ වගේම මෙතන තවත් explain කරලා බලුවොත් එහෙම අපිට API key ගණනාවක් අපිට app ගණනාවක් බලා ගන්න පුළුවන්. මෙතන image generator එකට යන්න පුළුවන්. ඒ වගේම code generator එකට යන්න පුළුවන්. image to prompt generator එකට යන්න පුළුවන්. ඒ වගේ අපිට ගොඩක් tool use කරන්න හැකියාව තියෙනවා. මේ හැම app එකක්ම ඔයාලට 100% free use කරන්න පුළුවන්. මං හිතන්නේ මේ ලංකාවේ එහෙම 100% free use කරන් දෙනවා කියලා. ඉතින් මම ඔන්න දීලා තියෙනවා ඔයාලට කරන්න තියෙන්නේ යන්න platform එකට. මෙන්න ගිහිල්ලා යන්න Sing AI platform එකට ඔයාලට direct යන්න බෑ. නමුත් ඔයාලට search කරලා යන්න බෑ. ඒ කියන්නේ ඔයාලට යන්න ඉන්නේ Google Janik Graphic Studio කියලා search කරන්න, නැත්නම් JS Lanka Education කියලා search කරන්න. ඊට මේ site එක කරා ඔයාලට මෙන්න මේ Sing AI කියන platform එකට යන්න පුළුවන්. ඉතින් මේ ගොඩක් useful වෙන platform මේ තියෙන මේ තුනම ගොඩක් වැදගත් වෙන දේවල්. ඉතින් තවත් නොදන්න දේවල් ඉගෙන ගන්න තව කට්ටියට මේක share කරන්න. මේ platform share කරන්න. මොකද මෙන්න මෙහෙම platform එකක් තියෙනවා. මෙන්න මෙහෙම website එකක් තියෙනවා. යන්න visit කරන්න. ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා ඔයා මේක share කරා. හැමෝටම share කරන්න. ඉතින් ගොඩක් වටිනවා ඒක. ඒ කියන්නේ ඔයාට මේක ප්‍රයෝජනයක් ගන්න තියෙනවා නම් අනිවාර්යෙන් ප්‍රයෝජනයක් ගන්න. තව කෙනෙක්ට මේ ප්‍රයෝජනය ගන්න share කරන්න. right ඒ වගේ මෙතන thumbnail analyze එකක් තියෙනවා. right ඔයාට මේ thumbnail එක upload කරලා ඔයාට පුළුවන් මේ thumbnail එක analyze කරලා බලන්න පුළුවන් වගේ thumbnail එකේ කොහොමද මේකේ ඔයාගේ thumbnail නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද? මේ thumbnail එකේ තියෙන creative එක මොකක් කොහොමද? ඒක හැමදේම ඔයාට calculate කරලා බලාගන්න හැකියාව තියෙනවා. right ඒ වගේ මෙතන ඔයාට social media content creators ලාට අමතක කරලා නැහැ ඒගොල්ලන්ව ඔන්න තියෙනවා social media content plan එකකුත් තියෙනවා. ඔයාට social media platform එක තෝරලා ඔයාට පුළුවන් මෙතන ඔයාගේ concept එකේ idea එක මෙතන දීලා paste කරලා ඔයාගේ front එක දීලා ඔයාට generate plan එක active කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තවත් ගොඩක් ගණනාවක් මම tool හදලා තියෙනවා. දැන් මම උදාහරණයක් තව එකක් පෙන්නනොත් එහෙම මෙතන තියෙනවා chatbot මෙන්න මේ AI image to prompt generator එකක් තියෙනවා. right මේක අරහත් අපිට මෙන්න මේක use කරලා තියෙන්නේ අර වගේම අපි API key එකක් තමයි use කරලා තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ තමයි ඔයාට කරන් තියෙන්නේ යන්න හැමදේම හොයන්න. දැන් අපිට ChatGPT තියෙනවා, ඒ වගේම DeepSeek තියෙනවා, Cloud AI තියෙනවා. මේ හැමදේම ඉගෙන ගන්න. හැමදේම දන්නේ නැහැ කියලා එක තැන කරලා ඉන්න එපා. අලුත් දේවල් හොයන්න, අලුත් දේවල් දකින්න, අලුත් දේවල් හොයලා, අලුත් දැනුම එකතු කරගෙන තවත් මේ වගේ දැනුම තවත් කට්ටියක් අතර බෙදා ගන්න උත්සාහ කරන්න. right මෙන්න මේ platform එක හදලා තින්න අන්න ඒ වගේ API use කරලා ඉතින් ඔයාලට ඒ වගේ API key ගන්න මම පාඩම් මලක් කිහිපයක්ම ගොඩක් ඉදිරිපත් කරලා තිනවා මගේ channel එකේ දාලා තිනවා යන්න ඒවා බලන්න බලලා දෙයක් ඉගෙන ගන්න ඒ API key ගන්න right ගන්න තියෙන දේ හැමදේම ගන්න ඒක 100% free හම්බෙන්නේ API key එක ඒ වෙන කාගෙවත් වෙන කිසිම YouTube channel එකක මම දැකලා නැහැ තියෙම ඒව step by step පැහැදිලිව කියලා දෙනවා ඉතින් යන්න ඒවා බලලා API key අරගෙන ඔයාගේම app එකක් develop කරන්න මේ app එක විතරක් නෙමෙයි දැන් මේ app ඔක්කොම ඔයාලට open source ඔයාලට source code එක ගන්න පුළුවන්
නමුත් මේ ඇප් එක මරගෙන මේ ඇප් එකම ක්ලෝන් කරලා තව වාගේ API කී දාලා දානවට වඩා ඔයාම ඔයාගේ concept එකකට ඔයාගේම idea එකකට ඔයා plan කරලා ඔයාට පුළුවන් නම් ඔයාගේ front එක හදාගෙන ඒක AI එකට දාලා ඒකෙන් code එක generate කරගෙන ඔයාට පුළුවන් නම් ඔයාගේම app එකක් develop කරලා තව කෙනෙක්ට බල use කරන්න පුළුවන් විදිහට තව ගොඩක් කට්ටියට public use කරන්න පුළුවන් විදිහට ඒක publish කරන්න කොහොමද කියලා මම කියලා දෙතිනවා. ඒ ඔක්කොම ඔයාට කරලා ඔයාගේම කියලා app එකක් develop කරලා එළියට දාන්න පුළුවන්. right? මොකද මිනිස්සු බලන්නේ අලුත් දෙයක් ලෝකෙට බලන්නේ. දැන් මේ හැමතැනම පල්ලි යනවට වඩා අලුත් දෙයක් ඉගෙන ගන්න ගොඩක් කට්ටිය කැමති. අලුත් දෙයක් දකින්න ගොඩක් කට්ටිය කැමති. ඒ නිසා අලුත් දෙයක් කරන්න උත්සාහ කරන්න. ඔයාට පුළුවන් මෙන්න මේ get start කියන බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක ඔයාලා ගෙනියයි. මෙතන ඔයාට ක්ලික් කරාට පස්සේ ඔයාගේ තව ඉමේජ් එකක් මේක ඕපන් කරන්න. ඕපන් කළා මෙතන ඔයාලා generate plan මෙන්න මේ generate prompt කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ processing එකකින් පස්සේ ඔයාට generate prompt එක generate කරලා දෙනවා. right? ඉතින් මේකේ තාම මේකේ ඔයා මේක register කරලා නැත්තම් right? register කරලා නැත්තම් ඔයාට සාමාන්‍යයෙන් prompt 3ක් වගේ access කරන්න පුළුවන්. ඒ වගේ මෙතන ඔයාට model එකක් ඔයාට පළවෙනි model එක විතර ඔයාට දෙන්නේ. ඔයා මේක register වුණාට පස්සේ ඔයාට පුළුවන් අනිත් දෙක. ඒ කියන්නේ advanced thinking සහ super thinking කියන option දෙකත් ඔයාට use කිරීමේ හැකියාව තියෙනවා. අනිවාර්යෙන් register වෙන්න. register මේක මේ දෙකත් use කරන්න. right? ඒ වගේ අපිට මේ තියෙන මම හදපු app එක. යන්න මම මේ වීඩියෝ එකෙන් කිව්වා කියලා මම මේක මේ ප්‍රොමෝෂන් එකක් කරනවා නෙමෙයි. මේ ප්‍රොමෝට් එකක් කරනවා නෙමෙයි මම. ඇඩ් එකක් ප්ලේ කරනවා නෙමෙයි මම. මම බලන්නේ තව දෙයක් ඉගෙන ගත්තා. මම ඉගෙන ගත්ත දේ මම කරපු දේ සාර්ථක නම් තව කෙනෙක්ට ආන්ගේ සාර්ථකත්වය උදා කරලා දෙන එක තමයි මම මේ කරන්නේ. right? නැත්නම් මට තිබ්බා මේ වගේ ඇප් එකක් හදලා මම මේක බයි කරන්න. අර මේක ඇඩ් ප්ලේ කරලා තව කෙනෙක්ට මේක මේ සෝස් කෝඩ් විකුණවලා මට ගාණක් හොයාගන්න තිබ්බා. නමුත් මම එහෙම කරන්නේ නැහැ. මොකද මට එහෙම කරන්න අයිතියකුත් නැහැ. මොකද මම ඉගෙන ගන්න දේ තව කෙනෙක්ට ඉගෙන ගන්න කියන එක ලොකු දෙයක්. ලොකු පිනක් ඒක. අන්න ඒ නිසා මම මේක ඔයාලට වැඳලා ඔයාලට කියන්නේ යන්න මේ වගේ සයිට් වලට යන්න ගිහලා විසිට් කරන්න, මේවා ඉගෙන ගන්න, මේවා කරන්න කොහොමද කියලා බලන්න. ඒකට ඔයාලට මොකක්ද මේක කරන්න කොහොමද කියලා තේරුම් නැත්නම් අනිවාර්යයෙන් මගේ පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා. මේ WhatsApp group තියෙනවා. WhatsApp මේ message එකක් දාන්න. WhatsApp number තියෙනවා. ඒ message එක අහන්න. අයිය මට මේක තේරුන්නේ නැහැ. මට මේක කියලා දෙන්න. මම කොහොමද මේක කරන්න කියලා දෙන්න. මම මේ වගේ ගොඩක් කට්ටිය මම කියලා දීලා තියෙනවා දැනට. ගොඩක් කට්ටිය දැන් මේ මම කියපු විදිහට වැඩ කරලා ගොඩක් සාර්ථකත්වයට තැන් වලට ගිහලා තියෙනවා. අද වෙනකොට ඒගොල්ලෝ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. අනිවාර්යෙන් අහන්න. දැන් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන් අහන්න. අනිවාර්යෙන් උත්තර දෙනවා. يعني කිසිම ගුරු මුස්ටික එකක් තියෙනවා. ඒව එහෙම එකක් කියන්නේ නැතුව මම හැමදේම කියලා දෙනවා. right? මම දන්න හැමදේම දන්න දේවල් තියෙනවා මම ඒක අනිවාර්යෙන් අහලා හොයලා හරි දෙනවා ඔයගොල්ලන්ට. right? ඒ වගේ කෙනෙක් මම ඉතින් හරි ඒ වගේ මේ platform එකට ආවවට පුළුවන් ඒවා use කරන්න. right? මම දැන් කියලා දෙනවා කොහොමද මේ API කියා යොදා මේ ගන්න කියලා. API කියා ගන්න හරි ලේසි. යන්න Google එකට. ගිහලා search කරන්න Google AI Studio කියලා. search කරලා පස්සේ මෙන්න මේ වගේ platform එකට ඔයාලා website එකකට යන්න පුළුවන්. මේ website එකට ගිහලා ඔයා මීට කලින් login වෙලා නැත්තම් අනිවාර්යෙන් sign up වෙන්න login වෙන්න. right? මම දැන් login වෙච්ච මගේ account එකෙන් මම යන්න. right? මම මේ දැන් ඉන්නේ මේ AI Studio එකේ. right? Google AI Studio එකේ ඉන්නේ. ඉතින් මෙතෙන්ට ඔයා පළවෙනි පාර මේකට ආවට පස්සේ ඔයාට message එකක් එයි confirm කරන්න. message box එක. අන්නේ box එක confirm කරන්න. confirm කරාට පස්සේ මෙන්න වගේ interface එකක් ගෙනියයි. මෙතන ඔයාලා කරන් තියෙන්නේ මෙතන create API key එක දෙන්න. get API key කියන එක click කරන්න. click කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට ඔයා ගෙනියයි. ඔයා මීට කලින් API key එකක් generate කරලා තියෙනවා. මෙන්න මේ වගේ පෙන්නන්නේ. මේ නැත්නම් ඔයා මෙන්න මේ බාර් එක පෙන්නන්න හම්බෙන්නේ නැහැ. right? ඔයාලා කරන් තියෙන්නේ මෙතන create new API key එක හරි නැත්නම් create API key කියලා එකක් තියෙනවා. ඒක click කරන්න. click කරාට පස්සේ මෙන්න මේ වගේ තැනක් අහනවා. මෙතනදී ඔයාලා දෙන්න ඔයාලට කැමති නම යන්න ඔයා හදන project එකේ නම දෙන්න. right? ඔයා project එකේ නම දීලා ඔයාලට කරන් තියෙන මෙතන create API key එක click කරන්න. click කරාට පස්සේ ටික වෙලාවක් මේක search කරලා යා analyze කරලා ඔයාලට API key එකක් හම්බෙනවා. අන්නේ API key එක save කරලා තියාගන්න තව කෙනෙක්ට යවන්න එපා. API key එක අන්තතු දෙන්න එපා. ඔයාට මේ ආවෙනික API key එකක් හම්බෙන්නේ අන්නේ API key එක ගන්න. API key එක අරගෙන ඔයා වෙනම notepad එකක හරි මොකක් හරි tool එක ඔයා save කරගන්න. save කරගෙන මෙන්න මේ link එක මතක තියාගන්න. මෙන්න මේ link එකත් ඔයා save කරගන්න අන්නේ file එකට. මොකද මේක ඉදිරියට අපිට ඔය app develop කරනකොට අවශ්‍ය වෙනවා. right? අන්න ඒ වගේ අපිට මෙතන දෙන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් කොහොමද API key එකක් ඔය හදන app එකකට website එකකට link කරන්න කොහොමද කියලා මම කියලා දෙන්නම්. right? මේ ගැන මම deeply කතා කරන වීඩියෝ එක මම ඔයාලට වීඩියෝ එකේ link එක පල්ලා description එකේ දාලා තියෙනවා. මම කලින් කතා කරා වගේම AI chatbot කෙනෙක් හදන්නේ කොහොමද? ඒවා කොහොමද publish කරන්න කියලා දීලා තියෙනවා. ඒවත් බලන්න අන්න ඒ පල්ලා description එකේ link තියෙනවා. ඒ link එකෙන් බලන්න පුළුවන්. මම ඔයාලට සරලව මම පෙන්නන්නම්. ඔයාලට මේක deeply කතා කරන්න deeply ඔයාලට ඉගෙන ගන්න ඕන නම් ඒ වීඩියෝ බලන්න step by step
සියමෝටම තේරෙන විදිහට මම කියලා දෙලා තියෙනවා. රයිට්? මම මට උදාහරණයක් පෙන්නන්නම්. ඒ කියන්නේ මේ කොහොමද මේ කෝඩ් එක අපි හදාගන්නේ කොහොමද කියලා, ඔයාලා ලින්ක් කරගන්නේ කොහොමද කියලා. හොඳයි. මම මේ ෆයිල් එක ඕපන් කරගන්නවා VS Code වලින්. එතනම තව දෙයක් මම ඔයාලට තව ස්ටෙප් එකක් කියලා දෙන්නම්. මේ ස්ටෙප් එක නම් ගොඩක් වැදගත් වෙනවා ඔයාලට. දැන් ඔයාලා මේ කෝඩින් ගැන ඉගෙන ගන්න කැමති කෙනෙක් නම්, රයිට්? කෝඩින් කරන කෙනෙක් නම් මම ඔයාලට රෙකමන්ඩ් ඒ කියන්නේ මේ හදා මෙන්න මේ මම කියපු විදිහට මම කියපු එකටවත් මෙම එකක් හදන්න පුළුවන් අයිඩියා එකක් තියෙනවා නම්, රයිට්? එහෙම කොට තරහ වෙන්න එපා, රයිට්? ඉතින් එහෙම අයිඩියා එකක් තියෙනවා නම් ඔයාගේ මැෂින් එකට, ඔයාගේ PC එකට ඔයා ඉන්ස්ටෝල් කරගන්න දෙය ලැප්ටොප් එකක් වෙන්න පුළුවන්, මොකක් හරි වෙන්න පුළුවන්. ඔයා ඉන්ස්ටෝල් කරගන්න VS Code කියලා software එකක් තියෙනවා. Microsoft ලා දෙන VS Code software එකක් තියෙනවා. අන්න VS Code එක ඔයා ඉන්ස්ටෝල් කරගන්න. මේ MB 100 ගණක් වෙන්නේ. මම බලලා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම link දාලා තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න මේ VS Code එක. ඒක ඉන්ස්ටෝල් කරගෙන ඔයාලා කරන් තියෙන්නේ මෙන්න ඔයා කරන ප්‍රොජෙක්ට් මෙන්න මේක හරහා ඔයා ප්‍රොජෙක්ට් කරන්න. මොකද මේකේ AI එකක් තියෙනවා. මේකේ තියෙනවා වට AI මොඩල් මේකට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. දැන් මම දණ්ඩේ යොදා ගන්න තියෙනවා. මෙතන Gemini AI එක යොදා ගන්න තියෙනවා. ඒ වගේ මෙතන වට බලා ගන්න පුළුවන්. මෙතන Copilot එක තියෙනවා. GitHub Copilot එක තියෙනවා. ඉතින් වට ඔයාගේ account එක මෙතන link කරලා ඔයාට පුළුවන් Copilot එකත් එක්ක ඔයාට මේක cloud එක මේකෙන් තවත් update කරන්න පුළුවන්. ඔයාට එන errors එක මෙයා මග හරගන්න මේ errors fix කරගන්න පුළුවන්. අන්න ඒ වගේ chance එක මෙන්න මේ VS Code එක හරහා තියෙනවා. ඉතින් මේ VS Code ගැන මම සම්පූර්ණ වීඩියෝ එකක් මම ඉදිරියට ගේනවා. අනිවාර්යෙන් බලන්න. ඉතින් මේ වගේ වීඩියෝ වැදගත් තැන්වල වැදගත් වීඩියෝ හම්බ වෙනකොට අනිවාර්යෙන් like එකක් දාන්න. මොකද දැන් ඔයා දාන like එකෙන්, ඔයා දාන comment එකෙන්, ඔයා දාන subscribe එකෙන් තමයි අර මගේ channel එක මම කරන දේවල් තව කට්ටියට අතර යන්නේ එහෙමයි. right? ඔයාගේ මට like එකක් දැම්මා කියලා like එකක් දැම්මා කියලාවත් subscribe කරා කියලාවත් ඔයාට කිසිම දෙයක් අඩු වෙන්නේ නැහැ. ඔයාට තව දෙයක් වැඩි වෙනවා. මොකද තව දැනුමක් තව කෙනෙක්ට යදුළු වැඩි වෙනවා. ඔයාට ඒකේ පිනකුත් ලැස් වෙනවා. ඉතින් අනිවාර්යෙන් subscribe කරන්න like එකක් දාන්න නැත්නම් like එකක් දාගෙනම වීඩියෝ එක බලන්න. ඉතින් මේ වීඩියෝ skip නොකර දිගටම බලන්න. right? ඉතින් මේ වගේ අඩුපාඩු ඇති වීඩියෝ එකේ අඩුපාඩු ඇති මං කියවන වැඩි ඇති. ඉතින් ඒක වැඩි ගණන් ගන්න එපා. ස්කිප් නොකර දිගටම බලන්න කියන්නේ වාට මේකෙන් දෙයක් ඉගෙන ගන්න ඔලුවට දාගන්න තමයි මේ හැමදේම කියලා දෙන්නේ. ඉතින් මම දැන් මෙතන JavaScript ෆයිල් එකට යනවා. right? මේ තියෙන මගේ HTML ෆයිල් එක. ඒ කියන්නේ මගේ chatbot ගේ HTML කෝඩ් ටික මම මෙතන JavaScript එකට යනවා. JavaScript එක වාට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා මේ API setup කියලා තැනක් තියෙනවා. ඒ බලන්න හොඳට බලා ගන්න API setup එක. මේක මෙතන තියෙන්නත් පුළුවන් නැත්නම් මේක උඩින්ම තියෙන්නත් පුළුවන් කෝඩ් එක. right? ඔයා front එක හදා ගන්න ඕන. මම මේක දීප ගොඩක් කතා කරන්න යන්නේ නැහැ. මොකද මම මීට කලින් වීඩියෝ එකක් කරලා තිනවා කොහොමද මේ chatbot එක හදාගන්නේ, මේ වගේ කෝඩ් එකක් ජෙනරේට් කරගන්නේ කොහොමද, front එක ලියාගන්නේ කොහොමද කියලා මම හැමදේම කියලා දීලා තිනවා. ඒ වීඩියෝ එක බලන්න. ඔයාලා description එකේ link තියෙනවා. ඉතින් මෙතන set වට බලා ගන්න පුළුවන් API setup එක තියෙනවා. මේ API setup එක අතර වට බලා ගන්න පුළුවන් මේ your API key කියලා තියෙනවා. enter your API key එක. ඉතින් මෙතනට ඔයාගේ API key එක දෙන්න. right? මෙතන දැන් මම හදා තියෙන්නේ Google Gemini AI එක use කරගෙන AI model එකක්. මෙන්න මේ link එක තියෙනවා මේ වань. වට අර මම කලින් copy කරගන්න කියලා link එකක් තියෙනවනේ. අන් ඒ link එක දෙන්න. link එක මෙතන දීලා ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න ඔයාගේ API key මෙතනට දීලා ඔයාලට code generate කරගන්න පුළුවන්. ඉතින් API key එක දැන් එතනට අගත්තට දැන් මෙතන තමයි මේ API key එක අපි post කරන්නේ. AI එකත් එක්ක post කරන්නේ. මම පෙන්නන්න. මෙන්න බලා ගන්න හොඳට මෙතන post කරලා තියෙන්නේ. මෙන්න මේ කොටසෙන් තමයි අපි ඒක API key එක post කරන්නේ. ඒ කියන්නේ AI එකත් එක්ක communicate කරන්නේ මෙන්න මෙතනින්. right? මෙතනට බලා ගන්න පුළුවන්. මෙතන තියෙන API URL එක මෙතන තියෙන post කියලා. ඔන්න උතන අපිට කියනවා මෙතන තමයි අපි අපි හදාගත්ත API key එකයි code දුන්න API key එකයි link එකයි connect කරලා post කරන්නේ. ඒ කියන්නේ අපි chatbot එක දෙන මේ message එකත් එක්ක post කරන්නේ මෙන්න මෙතනින් තමයි. right? මම ඔයාලට උදාහරණයක් පෙන්නන්නේ කොහොමද මේක වෙන්නේ කියලා. right? ඉතින් මීට වඩා ඔයාලට ප්‍රශ්න මොනවායි ගැටලු තියෙනවා අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට්ස් එකේ කමෙන්ට් කරලා අහන්නත් පුළුවන්. නැත්නම් පල්ලෙහා WhatsApp නම්බරේ තියෙන මගේ ඒ message එකක් දාලා අහන්න පුළුවන්. right? එහෙනම් අදට මේ වීඩියෝ එක නවත්තන්න. right? ඉතින් වීඩියෝ ගොඩක් හොඳ වැදගත් හිතනවා නම් අනිවාර්යෙන් like එකක් දාන්න, comment එකක් දාන්න. වීඩියෝ මොනවායි අඩුපාඩු තියෙනවා නම් අනේ ඒකත් කියලා දෙන්න. හරිද? ඒක ප්‍රශ්නයක් නෑ. right? ඒ වගේ මොනවායි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් කරලා අහන්නත් පුළුවන්. නැත්නම් මගේ WhatsApp නම්බරේ message එකක් දාලා අහන්නත් පුළුවන්. එහෙනම් මේ වගේම වැදගත් තවත් වැදගත් වීඩියෝ එකකින් හම් වෙනතුරු ඔයා සියදෙනාටම සුබ දවසක් ගෙහින් එන්න හැමදාටම ආයුබෝවන්.